හරි ඉතින් නංගී මල්ලි අද අපි සාකච්ඡා කරන්න හදන්නේ ඕලෙල් විභාගෙට අනිවාර්යෙන් ඉන්න ප්‍රශ්නයක් තමයි මේ ප්‍රස්ථාර ගාන කියන්නේ. හරි ඉතින් මේ ප්‍රස්ථාර ගාන අපි හඳුනා ගන්න කලින් දැනගන්න ඕනි කරුණු ගොඩක් තියෙනවා. මොකද මේ ප්‍රස්ථාර ගාන කියන්නේ එසේ මෙසේ ගානක් නෙමෙයි. මොකද අපිට මේ හම්බෙන දෙවෙනි පේපරේ හම්බෙන අනිවාර්යෙන් තෝරගන්න පුළුවන් ලේසිම ප්‍රශ්නයක් තමයි මේ ප්‍රස්ථාර ගාන. මොකද මේ ප්‍රස්ථාර ගාන මෙන්න මේ xy ලකුණු කරනවට මෙන්න මේ කණ්ඩාංක ලකුණු කරනවට ඒවට වෙනම ලකුණු හම්බෙනවා විතරක් නෙමෙයි මෙන්න මේ අපි මේ අදින අක්ෂය ඒකයි සුමට වක්‍රයයි එක්ක තවත් ලකුණු හම්බෙනවා ඒක එතකොට ඒක ගත්තාම මේ ගණන් පේපරේ තියෙන ඉතාමත්ම ලේසි ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ප්‍රස්ථාර ගාන කියන්නේ. හරි කොහොම හරි අපි මේ ප්‍රස්ථාර ගාන හදන්න කලින් දැනගන්න ඕනි කරුණු කීපයක් තියෙනවා. මම ඒකෙන් අද ඔයාලට ටිකක් කියලා දෙන්නම්. මොකද මේක දැනගත්තා කියන්නේ ඔයාලට මේ ප්‍රස්ථාර ගානට ලකුණු එකක් නැත්නම් ලකුණු දෙකක් හම්බෙන දෙයක් තමයි. ඊට වැඩිය හම්බෙනවා කොහොම ඒ කියන්නේ ඔයාලට කොහොමද මේ ප්‍රස්ථාරයේ මේ අක්ෂර නම් ගන්න පුළුවන් xy කියලා සහ ඔයාලට පුළුවන් මේ කණ්ඩායම් විදිහට තියෙන එකයි මෙන්න මේ විදිහට ලකුණු කරගන්නයි දීලා තියෙන එක පුළුවන් නේ. හරි. එතකොට මෙන්න මේක කොහොමද සුමට කරලා ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ මගේ මේ වීඩියෝ එකෙන් බලනවා කියන්නේ ඔයාට ප්‍රස්ථාර ගන්නට එක්ක ලකුණු 6ක් නැත්නම් 7ක් උපරිම 8ක් ගන්න පුළුවන් කියලා මං හිතනවා. හරි. වැඩි කතා කරන්නේ නැතුව අපි යන් වීඩියෝ එකට. මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. ඔයාට ලොකු උදව්වක් වෙයි සහ මටත් ඒක ලොකු උදව්වක්. හරිනේ. හරි එහෙනම් යන්න. අපි ප්‍රස්ථාරයේ අඳින්න කලින් ප්‍රස්ථාරයේ උත්තර ලියන්න කලින් දැනගන්න ඕනි කරුණු කීපයක් තියෙනවා. මම මුලින් මතක් කරා වගේ. හරි අපි දැනගමු. අපි ගත්තාම මේ ප්‍රස්ථාරය මොන ප්‍රස්ථාරයක්ද? අවම ප්‍රස්ථාරයක්. අවමයක්. මේක හැඩය මොකද්ද? අවම පරාබලයක්. අවම පරාබලයක් කියන හේතුව මොකද්ද? මේ ධන 4න් පටන් ගත් ප්‍රස්ථාරය මෙන්න මේ ධන 1 දක්වා අඩු වුණා. එතන ධන 1කින් ආව ප්‍රස්ථාරේ ඍණ 1 දක්වා අඩු වුණා. පේනවද? ඒ ඍණ 1 දක්වා අඩු වෙන ප්‍රස්ථාරය අවසානෙට අපි මේ සුමට වක්‍රය පේනවද? මෙන්න මෙතනින් අවසාන උනේ ඍණ 4 කියන ගාවින්. පේනවද? අන්න හරි. මෙන්න මේ ඍණ 4 ගාවින් අඩු වෙන ප්‍රස්ථාරයේ ආය අඩු වුණාද කොහෙන්වත්? නෑ. ඒ ප්‍රස්ථාරයේ ඒ කියන්නේ අඩුම උනේ. ඒ අඩුම උනේ කීයද? ඍණ 4න්. පේනව නේද? හරි. ඒ ඍණ 4න් අඩු වුණා කියන්නේ මේක මොකද්ද? අඩු වෙන ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ අවමයක්. ඒ කියන්නේ අවම පරාවල හැඩයක් තමයි මේ ප්‍රස්ථාරයට තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට දැන් අපෙන් අහනවා මේ සිතේ අවම අගය කීයද කියලා. මේ ප්‍රස්ථාරයේ අවම අගය කීයද කියලා අහන්න පුළුවන්. එතකොට අපි මොකක්ද දාන්නේ? අවම අගයට සමානයි ඍණ 4යි කියලා දාන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට ඍණ 4යි කියලා දැම්මට පස්සේ අපෙන් අහන්න පුළුවන් මෙන්න මේ ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂය සමීකරණය ලියන්නේ කියලා. මොකද්ද? සමමිතික අක්ෂය සමීකරණය. ඒ කියන්නේ අපි මේ ප්‍රස්ථාරය ගත්තොත් මෙන්න මේ ප්‍රස්ථාරය ගත්තොත් හරියටම දෙකට නැමුවොත් හරියට මැදි වෙන රේඛාව කීයෙන්ද යන්නේ කියලා තමයි අහන්නේ. මේකේ හැටියට දැක්කොත් අපි මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ කීයද? x සමානයි බිඳුව. මේ ප්‍රස්ථාරය සමීකරණය කීයද? x සමානයි බිඳුව. ඔන්න ඕක තමයි සම්මිතික අක්ෂයේ සමීකරණය. තේරුණාද? හරි. තව දැනගන්න ඕනි කරුණු ටිකක් තියෙනවා මේ ප්‍රස්ථාරයේ. අපි ඒකත් දැනගමු. අපි මේ ප්‍රස්ථාරය ගත්තොත් මේක අවම පරාවලයක් කියලා මුලින් දැනගත්තා. එතකොට තව දෙයක්. මේ මෙහෙම අඳින එක මොකද්ද? මේක මේ උඩ යතර යන්නේ ඒ කියන්නේ උපරිමයක්. ඒකට කියනවා උපරිම පරාවල හැඩයක් ගනි කියලා. එතකොට මේ ප්‍රස්ථාරය මෙහෙම ආවොත් හැඩයක් මේකට කියන්නේ මොකද්ද? උපරිම පරාවලයක් හැදිදි ප්‍රස්ථාරයක් කියලා. හරිනේ. එතකොට තව දෙයක් මේ ප්‍රස්ථාරය වලට පේනවද? මේ ප්‍රස්ථාරයේ මොකද වෙන්නේ? මේ ටිකෙන් ටික අඩු වේගන එනවා. මේ x අක්ෂයට උඩින් තියෙන්නේ මොනවාද? ධන ඉලක්කම් ධන නිකල සංඛ්‍යා තමයි x අක්ෂයට උඩින් තියෙන්නේ. පේනවද? සහ මේ x අක්ෂයට යටින් තියෙනවා ඍණ නිකිලයන්. පේනවද? මේ තියෙන ඍණ මේ x අක්ෂයේ ඒ කියන්නේ බිඳුවෙන් පස්සේ ආපු හැම එකටම ඇවිල්ලා තියෙන ඍණ ගණන්. පේනවද? ඍණ 3 ඍණ 2 ඍණ 1 කියලා. පේනවද? එතකොට මේ x අක්ෂයට උඩින් තියෙන ඒවා ධන මේ ධන කියලා නොතිබුණාට මේ වගේ අඟවන්නේ ධන කියලා. කිසි ලකුණක් පේන්නේ නැතුණාට. තේරෙනවද? හරි. ඒ විතරක් නෙමෙයි. හරි. දැන් අපිට පේනවා මෙහෙම අඩු වේගින් එද්දී මෙන්න මෙහෙම අඩු වෙන මේ සීමාවට අපි කියනවා ශ්‍රිතය ධනව අඩුවන කියලා. මොකද්ද? ධනව අඩුවන. මේක කියන්නේ ශ්‍රිතය ධනව අඩුවනවා. සහ ඔයාලට පේනවද මෙන්න මෙතන මේ x අක්ෂය යටින් අපි කිව්වා ඍණ කියලා.
එතකොට මේ ඍණ කොටසේ මොකද වෙන්නේ? ඍණත් අඩු වේගන එන්නේ. එතකොට අපි ඒක හඳුන්වනවා ඍණව අඩුවන වට පේනවද? හරි. ඒ ඍණව අඩුවන ප්‍රස්ථාරය මෙතනින් ධනව අඩු වේගන ප්‍රස්ථාරය සහ මෙතන ඍණව අඩු වේගන ආපු මෙන්න මේක මෙන්න මේ අවම අගේ ගාවින් මොකද ආපහු වෙන්නේ? වැඩි වෙනවා. හැබැයි අපි තාමත් දන්නවා මෙන්න මේ x අක්ෂය යටින් තියෙන්නේ මොකද්ද? ඍණ. ඒ කියන්නේ මේ ඍණව වැඩි වෙන්නේ. මෙයා ඍණව වැඩි වෙන්නේ. එතකොට මේකට කියනවා ඍණව වැඩි වෙන. එතකොට අපි අහන්න පුළුවන් ශ්‍රිතයේ ඍණව වැඩි වෙන ඛණ්ඩාංකය ලියන්න කියලා. ශ්‍රිතයේ ඍණව වැඩි වෙන කොටස මෙන්න මේක සහ අපිට පේනවා මේ ශ්‍රිතය කියන්නේ ඍණව වැඩි වුණාට පස්සේ ඔන්න x අක්ෂයෙන් උඩ ඒ කියන්නේ ධන කොටස එනවා. ඒ කියන්නේ ධනව වැඩි වෙන මේ කොටස කියන්නේ ධනව වැඩි වෙන මේ කොටස ඍණව වැඩි වෙන නිසා ඒ කියන්නේ ප්‍රස්ථාරයේ උඩින් ආපු නිසා x අක්ෂය යටින් උනාට මේකට කියන්නේ ඍණව වැඩි වෙන කියලා පේනවද? එතකොට මෙතනින් අඩු වෙගෙන ආපු නිසා මේකට කියන්නේ ධනව අඩු වෙන මේක ඍණව අඩු වුණ නිසා මේ පේනවනේ ඒක ඍණව අඩු වෙන කියලා දැම්මා සහ මේ උඩ කොටස ඍණව වැඩි වුණා මේ තියෙන එක ඊටත් වඩා x අක්ෂය උඩින් තිබ්බ ධනාගයන් ඒක ධනව වැඩි වුණා. එතකොට අපෙන් අහන්න පුළුවන් එක ප්‍රශ්නයක් තමයි මේක හැටියට ධනව අඩුවන අගේ පරාසය ලියන්න කියලා කියන්න පුළුවන්. ඒතර අපි කොහොමද ලියන්නේ? ඔයාලට පේනවද මේ කැපිලා තියෙන කියන ඍණ දෙකෙන් කියලා? ඍණ දෙකෙන්. ඒතර අපි දාන්නේ කොහොමද? x. ඒතර ධනව අඩුවන. ඒතර මේකේ තියෙන අපිට පේනවා ඍණ දෙක තමයි මෙතන තියෙන්නේ. ධනව අඩුවන. එතකොට ඒ කියන්නේ මේක අඩුවීමක් ගැන කතා කරන්නේ. එතකොට මෙන්න මේක මෙන්න මෙහෙම දාන්නේ. එතකොට උපරිමයෙන් තියෙන්න පුළුවන් ඍණ දෙක විතරයි මේකේ. අනිත් ඒවා x අක්ෂයේ තියෙන්නේ ධනව අඩු වෙන නිසා අඩු පැත්තේ තමයි අනිත් ඒවා තියෙන්නේ. සහ ඊළඟට අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි ශ්‍රිතය ඍණව අඩුවන අගේ පරාසය ලියන්න. ඍණව අඩුවන අගේ පරාසය මොකක්ද? ඍණව අඩුවන අගේ පරාසය අගේ ප්‍රාන්තරය ලියන්න කියලා අපෙන් අහනවා. ඒක කොහොමද අපි ලියන්නේ? මෙතන පේනවා කැපිලා තියෙන ඍණ දෙකෙන් මෙතන බිඳුව තියෙනවා. ඒ කියන්නේ ඍණව අඩුවන කොටස මේකනේ. මෙන්න මෙතන ඉන්නේ මේ කොටස තියෙන්නේ. එතකොට මේ කොටස තමයි කෑල්ල. ඍණව අඩුවන කෑල්ල මේ කොටස. එතකොට ඍණ දෙක මෙතනත් බිඳුව මෙතනත් ඒ මැදි වෙලා ඉන්නේ කවුද? x අකුර. අපි දන්නවා ඍණ අඩුවන. බිඳුවට ඍණ දෙක අඩුයි. එතකොට x පිටින්නේ ඍණ දෙකට වඩා වැඩි. බිඳුවට මේක පේන x අඩුයි. නෑ බිඳුව ඒ කියන්නේ වැඩි අගයක් ගන්න. x කියන එක න අඩුයි. ඒක නිසා කට ලොකු පැත්ත බිඳුවටත් කට පොඩි පැත්ත මෙන්න මේ උල් හැඩේ තියෙන එක x පැත්තටත් ගන්නවා. සහ අපි තවත් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ශ්‍රිතය ඍණව වැඩි වෙන ප්‍රශ්න. ශ්‍රිතය ඍණව වැඩි වෙන අගේ ප්‍රාන්තරය ලියන්න කියලා. හරි. ඍණව වැඩි වෙන මේ ඍණව වැඩි වෙන එක ගන්න කොහොමද අපි? මෙන්න මෙතන මෙන්න මේ අවම අගේ ඍණ 4න් වැඩි වුණ එක මෙන්න මේ ඍණව වැඩි වෙන එක නිසා මෙන්න මේ බිඳුවත් ධන දෙකත් අතර තමයි මේක පිහිටන්නේ. මේ කෑල්ල පේනවද? මෙන්න මේ කෑල්ල පිහිටන්නේ බිඳුවත් ධන දෙකත් අතර කියලා වට හොඳටම පේනවා. ඒකත් අපි කොහොමද ලියන්නේ? බිඳුවයි මෙන්න මේ ධන දෙක මෙතනින් තියෙනවා. මේ මැදින් ඉන්නේ කවුද? x අකුර පේනවනේ. x අකුර මැදින් ඉන්නේ. මේ බිඳුව වඩා මෙන්න මේ x අකුරට පෙනෙමින් කියන්න පුළුවන් විශාලයි කියලා. ඒක නිසා විශාලයි කියන නිසා කට ලොකු පැත්ත x පැත්තටත් කට කුඩා පැත්ත බිඳුව පැත්තටත් ගන්නවා. ඒතර අපිට තව පේනවා මේකේ ධන දෙකට වඩා x මොකද වෙන්නේ? කුඩායි. ඒක නිසා ධන දෙක විශාලයි. ඒක නිසා කට විශාල පැත්ත දෙක පැත්තටත් කුඩා. ඒ කියන්නේ මෙන්න මේ උල් හැඩේ තියෙන එක ඍණ පැත්තටත් ගන්නවා. තව එකක් තමයි ශ්‍රිතේ ධනව වැඩි වෙන නෑ අපි ගමු ශ්‍රිතය ඍණ වන අගේ ප්‍රාන්තරය. එතකොට ඍණ වන ගත්තොත් අපිට පේනවා අපි දන්නවා ශ්‍රිතයේ ඍණ වන මෙන්න මේ ඍණ කොටස තියෙන්නේ x අක්ෂයට යටි. පේනවද? x අක්ෂයට යටින් ගත්තාම මේ ඍණ වන කොටස ගත්තාම ඍණ වන කොටස මෙන්න මේ කොටස හොඳට පේනවද? මේ ඍණ වන කොටසේ විශාල ඒ කියන්නේ කුඩාම තියෙන ඍණ දෙක සහ
විශාලම තියෙන්නේ 2. ඒ මැදින් පිහිටන් හැමතිස්සෙම මොකද්ද? x අකුර. එතකොට අපිට කියන්න පුළුවන් ඍණ 2කට වඩා x විශාලයි. ඒක නිසා කට ඇරුණ පැත්ත x පැත්තටත් කට කුඩා පැත්ත ඍණ 2 පැත්තට හැරෙනවා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් x තියෙනවනේ. ඒ x එක ධන 2කට වඩා කුඩායි. එතකොට ධන 2 විශාලයි. එතකොට කට විශාල පැත්ත ධන 2කටත් කුඩා පැත්ත x පැත්තට එනවා. එතකොට සිට ඍණ වන අග්‍ය ප්‍රාන්තරය මේකට ලියන්නේ. කිව්වොත් කොහොමද අපි ලියන්නේ? ඍණ 2 කට විශාල පැත්ත x, ඒ කියන්නේ ඍණ 2 x ට වඩා කුඩායි. හැබැයි ධන 2 x වඩා විශාලයි කියලා. අපෙන් තව එකක් අහන්න පුළුවන්. ශ්‍රිතය ධනව වැඩි වන අගය ප්‍රාන්තරය ලියන්න කියලා. හරි. ධනව වැඩි වන අගය ප්‍රාන්තරය ලියන්න කිව්වොත් කොහොමද මේක ලියන්නේ? අපිට පේනවා ධන අගය මෙන්න මේක 2. මේ 2ට වඩා x මොකද වෙන්න ඕනේ? විශාල වෙන්න ඕනේ හැම විටම. එතකොට අපි මේක ලියන්නේ x විශාලයි ධන 2ට වඩා. එතකොට මම හිතනවා අපි අද ඉගෙන ගත්තා සම්මිතික අක්ෂයේ සමීකරණය x සමානයි 0 කියලා. සහ ශ්‍රිතය අවම අගය ඍණ 4ත් ප්‍රස්ථාරය මොන හැඩද කියලා මෙහෙම තියෙදි අවමයක් වෙන නිසා අවම පරාවලයක් සහ මෙන්න මෙහෙම තියෙන උපරිම පරාවලයක් කියලා අපි ඒක ඉගෙන ගත්තා. සහ ශ්‍රිතය ඍණවන අගයේ පරාසය, ශ්‍රිතය ඍණව අඩුවන අගයේ පරාසය, ශ්‍රිතය ඍණව වැඩි වන අගයේ පරාසය සහ ශ්‍රිතය ධනව අඩුවන අගයේ පරාසය සහ ශ්‍රිතය ධනව වැඩි වන අගයේ පරාසය ගැන අපි ඉගෙන ගත්තා. මම හිතනවා මේ ප්‍රස්ථාර ගානින් වාට ලොකු ලකුණක් ගන්න පුළුවන් කියලා මම උගන්වපු එක වාට තේරුණා කියලා හිතනවා. සහ ඔයා මොනා හරි ප්‍රස්ථාරවල අමාරු ගානක් දැනට හොයාගෙන තියෙනවා නම් මේ සම්බන්ධව එක්ක කමෙන්ට් එකට දාන්න, නැත්නම් මගේ WhatsApp නම්බරේ තියෙනවා description එකේ දාලා. ඒකට ගැටලුවක් තියෙනවා නම් ෆොටෝ එකක් ගහලා එවන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.